ආයි යාළුවනේ අපි බලමුද රිම් එකක් මලකට කාපු රිම් එකක් කොහොමද පේන්ට් කරලා පාවිච්චියට ගන්න කියලා. දැන් මේක හොඳටම මලකට පාවිච්චි කරලා හතරම දැන් මලකට ටික ෆිට කරලා කොහොමද අයින් කරන්න ඕනේ රිමූව් කරන්න ඕනේ මලකට ටික. තමයි ෆිට වෙන්නම අතර මලකට ගැටලු තිබ්බොත් පේන්ට් එකේදී පස්සේ අනිවාර්යයෙන්ම ආයෙ මලකට ඉන්නවා. පිටියක් ගහන්න හදන්නේ මේකට කූකෝ දිල මේ ටික පොඩ්ඩක් කවර් කරගෙන යන ටික ඔක්කොම කවර් කරගන්න ඕනේ මේ විදිහට. දැන් මම රෝද හතරම අලවලා ඉවරයි. රෝද හතරම මම දැන් අලවලා කරලා ඉවරයි. දැන් බලමු පිළා ටිකක් ගන්න. දැන් තමයි දැන්. වැඩිපුරම ඔය පිලර් වැඩිපුරම රිම් මලකට කන්නේ බල්ල එහෙම කරා ගන්න. මම දැන් පූකේ පිලර් පාරක් ගහන්නේ. මේකට තියෙන මලකට පාරවල ඔක්කොම නැగిලා යනවා. මේක ගලකමට දෙපාරක් විතර ගන්නවා. මලකට එන්නේ කාලෙකට. මේක හොඳටම සෙවෙන්නම ගහනවා මලකට. හතරටම දැන් මේ විදිහට ගහනවා. මම මේ ක්ලිප් එකක් ගන්න වෙන පිළ මෙට්‍රික්